Hello everyone, welcome back to SL Movie Center. අද මේ වීඩියෝ එකෙන් අපි බලමු top 10 animated movies මොනවද කියලා. ඒ වගේම අපේ channel එකේ මේ වගේ top 10 animated list ගොඩක් තියෙනවා. check කරලා බලන්න. ඉතින් ඒකම ළඟදී අවුරුදු වල release වුණ animated movies මොනවද කියලා දැන් බලමු. එහෙනම් වීඩියෝ එක දැන් පටන් ගමු. හොඳ අපේ ලිස්ට් එකේ දාන ස්ථානවල තියෙන්නේ Spellbound. මේක රිලීස් වුණේ 2024. මේකට IMDb rating 5.5. මේක බැලුවොත් හොඳ fantasy concept එකක් තියෙන story. එක kingdom එකක princess කෙනෙක් ඉන්නවා. ඇයගේ දෙමව්පියෝ තමයි kingdom එකේ රජු රජින. හැබැයි දැන් monsters විදියට මාරු වෙලා ආයෙත් එයාලව කොහොමද normal human විදියට මාරු කරන්න පුළුවන් කියලා journey එකක් පටන් අරගෙන යනවා. basically මේක kids category movie එකක් but සාමාන්‍යයෙන් ඔයාලට family එක්ක බලන්න පුළුවන්. මොකද ඇඩ්වෙන්චර් ජර්නි එක and family bonding එකට අදාළ දේවල් තියෙනවා. පර්ෆෙක්ට් විදියට තිබ්බා. අනිවාර්යයෙන්ම මිස් කරන්න නැතුව බලන්න, චෙක් කරලා බලන්න. හොඳයි අපේ ලිස්ට් එකේ නම්බර් 1 ස්ථානයේ තියෙන්නේ Orient and the Dark. මේක රිලීස් වුණේ 2024. මේකට IMDb rating 6.3. basically මේ මූවි එකේ concept එක බැලුවොත් Orient කියන්නේ පොඩි කොල්ලෙක්. එයාට darkness නම් එක බයක්. ගොඩක් kidsලට dark නම් පොඩි බයක් තියෙනවා. ඒ වගේම තමයි මෙයාටත්. ඒ වගේම darkness විතරක් නැතුව තව කට්ටියක් ආයතනයක් වගේ ඉන්නවා. ඒකේ darkness තියෙන එක වරදක් නෙමෙයි. ඒක නැති වුණාම ඇතිවන විනාශය. ඩාර්ක්නස් තිබ්බොත් තමයි ලෝකය බැලන්ස් වෙලා යන්නේ. ඒ වගේ ජර්නි එකක් යනවා. පොඩි ළමයින්ට හරිම එන්ටර්ටේන්මන්ට් ඒ වගේම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් හොඳ ඇනිමේටඩ් මූවි එකක්. හොඳ ඊළඟ ලිස්ට් එකේ 8 වන ස්ථානයේ තියෙන්නේ Despicable Me Part 4 එක. මේක රිලීස් වුණේ 2024. මේකට IMDb rating 6.2. already ඔයාලා Despicable Me කලින් parts Minions ඒවා කලින් බලලා තියෙනවා නම් මම කියන්න ඕනේ නෑ. ඔයාලම 4th part එක automatically බලයි. හොඳ ෆන් කොමඩි නියමට ගෙනියනවා. මේ මූවි එකේ ගුරු කියලා පරණ විල්ලන් කෙනෙක් විදියට එළියට ආවම නැවත ෆැමිලි එකට ඇටැක් කරන්න එනවා. ඊට පස්සේ කාටවත් නොදැන හිඩන් ප්ලේස් එකක ජීවත් වෙලා වෙමු කියලා තීරණය කරනවා. එහෙ ගියාට පස්සේ මොනවද වෙන්නේ කියන එක තමයි මේ මූවි එක බලලා දැනගන්න. තව පැත්තක මිනියන්ස් ලට ෆැන්ටස්ටික් 4 වගේ ස්පෙෂල් පවර්ස් හම්බෙනවා. ඒ ඔක්කොම හරිම වර්ත් විදියට තිබ්බා. ඇක්චුවලි මේ මූවි එක ටෝටලි මිනියන්ස් වෙනුවෙන් බලන්න රෙකමන්ඩ් කරනවා. චෙක් කරලා බලන්න. හොඳ ඊළඟ ලිස්ට් එකේ 7 වන ස්ථානයේ තියෙන්නේ Kung Fu Panda Part 4 එක. මේක රිලීස් වුණේ 2024. මේකට IMDb rating 6.3. in case ඔයාලා තාමත් බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න. මූවි එකේ core concept එක actually අපේ හීරෝට ගොඩක් දේවල් දන්නවා. Dragon Warrior විදියටත් මාරු වුණා. දැන් බැලුවොත් මට ඒව එපා. මගේ පාඩුවේ සැනසීමෙන් ඉන්න ඕන කියලා යනවා. හැබැයි එහෙම කරන්න කලින් තවත් ඩ්‍රැගන් වොරියර් කෙනෙක් රෙඩි කරලා තමයි යන්න ඕනේ. ඒ වගේම තව පැත්තක කැමිලියෝන් කියලා ෂේප් ෂිෆ්ටිං කරන්න පුළුවන් නිව් විල්ලන් කැරක්ටර් කෙනෙක් එනවා. එයා නම් වෙනම ලෙවල්. මොකද කලින් හිටපු වොරියර්ස් ලගේ ෂේප්ස්, පවර්ස් and abilities මෙයාටත් කරන්න පුළුවන්. ඉතින් දැනට ඩ්‍රැගන් වොරියර් වන Kung Fu Panda කොහමද නතර කරන්නේ? එක ෆන් කොමඩි ඇක්ෂන් සුපිරියට පෙන්වලා තියෙනවා. හොඳ ඊළඟ ලිස්ට් එකේ 6 වෙනි ස්ථානයේ තියෙන්නේ Ultraman Rising. මේක රිලීස් වුණේ 2024. මේකට IMDb rating 6.9. ගොඩක් අවුරුදු ගානක් ගෙවිලා ගිහිල්ලා ඒ හින්දා කලින් හිටපු අල්ට්‍රාමෑන් දැන් එයාගේ පුතා තමයි අල්ට්‍රාමෑන් විදියට එන්නේ. හැබැයි එයාට බේස්බෝල් එකට තමයි ඉන්ට්‍රස්ට් එක තියෙන්නේ. තව පැත්තක මෙයා ඔෆ් ඩියුටි වගේ අල්ට්‍රාමෑන් වෙලා උදව් කරලා දෙනවා. හැබැයි වගකීමක් විදියට කරන්නේ නැහැ. ඒ වගේම මෙයාට මොන්ස්ටර් පැටියෙක් හම්බෙලා එයාව හදා වඩාගෙන වගකීමක් විදියට වැඩ කරන්න සිටුේෂන් එකක් ඇති වෙනවා. ඒ වගේ හොඳ ස්ටෝරි සෙග්මන්ට් එකක් තියෙන මූවි එකක්. ෆයිට් සීක්වන්ස් නම් වෙනම ලෙවල්. චෙක් කරලා බලන්න. හොඳ ඊළඟට අපේ ලිස්ට් එකේ 5 වන ස්ථානයේ තියෙන්නේ Mufasa the Lion King. මේක රිලීස් වුණේ 2024. මේකට IMDb rating 6.6. ඇත්තටම Disney කලින් ගෙනාපු Lion King මූවි එක නම් perfect animated කියලා කියන්නම අමාරු. ඒ තරම් realistic විදියට පෙන්වලා තියෙනවා. ඉතින් මේ මූවි එක ඇවිල්ලා Lion King එකේ prequel story එකක්. Mufasa කොහොමද king වුනේ? ඉතින් highly recommended බලලා enjoy කරන්න. හොඳ ඊළඟට ලිස්ට් එකේ 4 වන ස්ථානයේ තියෙන්නේ Super Mario Bros. මේක රිලීස් වුණේ 2023. මේකට IMDb rating 7. ගොඩක් අය පොඩි කාලේ වීඩියෝ ගේම්ස් සෙල්ලම් කරලා ඇති Super Mario Bros ලගේ. ඉතින් ඒකේ සුපිරිම ඇනිමේටඩ් මූවි එකක් ගෙනල්ලා තියෙනවා. හොඳ ඇක්ෂන් කොමඩි ස්ටෝරි එකක් තියෙන හරිම කලර්ෆුල් ඇනිමේටඩ් මූවි එකක්. මේකේ ඩෙවලොපර් Nintendo එයාලගේ ගේම්ස් කැරක්ටර්ස් එක යුනිවර්ස් එකක්ම තියෙනවා. මේ මූවි එකේ එක විල්ලන් කෙනෙක් හැම යුනිවර්ස් එකක්ම විනාශ කරනවා. ෆයිනලි එක යුනිවර්ස් එකක් විනාශ කරන්න හොඳ නැහැ කියලා Super Mario Bros එක එකතු වෙලා සතුරට එරෙහිව සටන් කරලා ඒ යුනිවර්ස් එක බේර ගන්නවා. ඒ වගේ මේකට තවත්
කොටස් ඉදිරියට එනවා. ඒ හින්දා බලලා තියාගන්න. හොඳයි ඊළඟට අපේ ලිස්ට් එකේ තුන්වන ස්ථානයේ තියෙන්නේ K-pop Demon Hunters. මේක රිලීස් වුණේ 2025. මේක IMDb rating 7.6. Netflix එකේ number 1 වෙච්ච animated movie එකක්. මේකට තුන්වන ස්ථානයක් දුන්නේ මොකද මේක musical action category එකට අයත් animated movie එකක් නිසා. ඇතුලේ සින්දුත් කියාගෙනම action sequence සිදු වෙනවා. core concept එක ලෝකයේ K-pop Demon Hunters ලා කොහොමද demons ලාගෙන් මේ ලෝකේ බේරගන්නේ. ඔයාලා මේක තාමත් බලලා නැත්නම් check කරලා බලන්න. ඒ වගේ concept එකක් තමයි තියෙන්නේ. හොඳ music එක vibe එකේ බලන්න පුළුවන්. හොඳ ඊළඟ list එකේ දෙවන ස්ථානයේ තියෙන්නේ Lost in Starlight. මේක රිලීස් වුණේ 2025. මේක IMDb rating 7.1. මේක love story movie එකක්. ගොඩක් cringe නැතුව mature love story එකක්. basically කිස්ලාටත් විතරක් නැතුව හැමෝටම බලන්න පුළුවන්. අනිවාර්යෙන් බලන්නද ඕනද කිව්වොත් අනිවාර්යෙන් බලන්න. core concept එක මොකක්ද කිව්වොත් main actress astronaut කෙනෙක්. හැබැයි ආදර කතාවක් ඇති වෙනවා. හැබැයි අයටම දන්නවා out of space යනවා. ඊට පස්සේ යාළගේ ආදර කතාව කොහොමද ending වෙන්නේ. slightly emotional වෙන animated movie එකක්. හොඳ අවසානට අපේ ලිස්ට් එකේ පළවෙනි ස්ථානයේ තියෙන්නේ The Wild Robot. මේක රිලීස් වුණේ 2024. මේකට IMDb rating 8.2. දැනට ගොඩක් animated movies ගොඩක් බැලුවත් මේක තමයි automatically number 1 එකට එන්නේ. මොකද මේ movie එකේ concept story in case ඔයාලා Wall-E movie එක බැලුවා නම් ගොඩක් දුරට ඒ වගේ තමයි. හැබැයි different style එකක්. Wild එකේ animals ලා එක්ක ඒ robot ජීවිතය ගත කරනවා වගේ movie එක නියමට අරන් යනවා. සමහර සිටුවේෂන් එහෙම පෙන්නනවා. ඒවා හරිම අපූරුයි. so check කරලා බලන්න. හොඳයි එමනම් මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, ඔයාලගේ දන්න යාළුවන්ට share කරන්න. so that's all guys. keep watching, keep supporting SL Movie Center. මේ වගේ තවත් වීඩියෝ එකකදී හමු වෙමු. එතකොට bye guys.